මොකටම සුබ දවසක් පුතේ. අද අපි කතා කරනවා ධාරා විද්‍යුතයේ පාඩම. ඒ කියන්නේ භෞතික විද්‍යාවට තේන ධාරා විද්‍යුතයේ පාඩමේ පසුගිය විභාග ප්‍රශ්නවල බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. මේක කොටස් දෙකක පීඩියෝ එකක් වෙයි. පළවෙනි එකේ ප්‍රශ්න 20ක් 25ක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ඇත්තටම මේ සැරේ O level ලියන අයට ඉතාම වැදගත්. කින්ද අනිවාර්යෙන් මේක 3-4 ගමනක් බලලා හොඳට අධ්‍යයනය කරලා ප්‍රශ්න කරලා දැනුම තහවුරු කරගෙන විභාගයට යන්න. මොකද මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න 3-4ක් පේපර් එකේ තියෙනවා. රචනා ප්‍රශ්නට එන්න පුළුවන්, ව්‍යුහගත රචනා ප්‍රශ්නටත් එන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. ලේසි අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන හොඳම විදිය විභාගයට ප්‍රශ්න ආපු විදිය බලන්නේ. හරිද? ඒතර විභාගයට ප්‍රශ්න ආපු විදිය බලන්න. මෙන්න අපි සාකච්ඡා කරනවා බහුවර්ණ ප්‍රශ්න තෝගය. ඒ ටික හරියටම අවබෝධ කරගෙන, හරියටම සාකච්ඡා කරගෙන, හරියටම තමන්ගේ දැනුම තහවුරු කරගන්න මේ වීඩියෝ එක දෙතුන් පාර බලන්න. ප්‍රශ්න ටික ඉස්සෙල්ලා තනියෙන් කරන්න, හරි වැරදි බලන්න. ඊට පස්සේ ඔයාලට දැනුම තහවුරු කරගන්න පුළුවන්. නිකාම උත්තර බලන්න එපා. කරලා වැරදුනේ කොතනද කියලා බලන්න. තමන් හිතුව විදිහ වැරදුනේ කොතනද කියලා බලන්න. හරි ප්‍රශ්න 5ක් විතර කරනවා වීඩියෝ එක බලන්න. එහෙම කරන්න ගොඩාක් එක සැරේ කරලා කරන්න ගියත් තමන්ට වැරදිච්ච තැන තමන්ට හොයාගන්න බෑනේ. මොකද පළවෙනිව කරපු විදිහ හිතපු විදිහ තමන්ට මතක නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට බලලා අවබෝධ කරගෙන මේ වැඩේ කරන්න. හරි. එතකොට ඉරිගහන ප්‍රශ්න වල වැඩි හරියක්ම අහලා තිනවා අපි දැක්කා ප්‍රතිරෝධක පද්ධති වලින්. එතකොට අපි දන්නවා පුතේ ප්‍රතිරෝධක පද්ධති තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි මම පොඩ්ඩක් මතක් කරන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති. මේ තියෙන ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය. ඇයි මෙයාට ශ්‍රේණිගතයි කියන්නේ? මේ බලන්න. මෙහෙම විද්‍යුත් ප්‍රභවයක් තිබුණොත් හිතන්න මෙයාගෙන් ඇම්පියර් 5ක ඇම්පියර් 6ක ධාරාවක් ආවා කියලා. ඇම්පියර් 6ක්. අපිට මෙයාගේ වෝල්ටේජ් එක වෝල්ට් 9ක් කියලා. විද්‍යුත් ගාමක බලය වෝල්ට් 9. මේ වගේ හිත පුතේ මේ එන ඇම්පියර් 6 මේ හැම ප්‍රතිරෝධකයේ හරහාම ගමන් කරනවා. මේ එන ඇම්පියර් 6 මේ හැම ප්‍රතිරෝධකයේ හරහාම ගමන් කරනවා. හරි. එතකොට හැම ප්‍රතිරෝධකයේ හරහාම ධාරාව බෙදෙන්නේ නැතුව එකම ධාරාවක් යනවා නම් අපි මේවට කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක්. ඒතර පුතේ අපි හිතමු මේ හැම එක්කෙනාගේම ප්‍රතිරෝධය සමානයි කියලා. ඒක R කියලා ගමු. එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය පුතේ ඊළඟ වැදගත් කාරණය තමයි මෙයාගේ ධාරාව බෙදෙන්නේ නැහැ ප්‍රතිරෝධකත්ව. හැබැයි පුතේ මේ වෝල්ට් 9 කියන විභවාන්තරය, ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලය මෙයාලගේ ප්‍රතිරෝධය සමාන නිසා සමානව බෙදිලා යනවා. සමාන නොවුනොත් ඒ ප්‍රතිරෝධයට අදාළව බෙදිලා යනවා. ඒව ඉදිරියේ ගණන් වල සාකච්ඡා කරමු. දැන්ට පැහැදිලි කරන්න. හිතන්න මෙතන වෝල්ට් 9යින් තියෙන්නේ. ඒ හින්දා මේ කට්ටිය ගා වෝල්ට් 3 ගානේ විභවාන්තරය තියෙනවා දෙපැත්තේ. ඒ කියන්නේ එක්කෙනෙක් වෝල්ට් 3ක විද්‍යුත් ගාමක බලයක් උරා ගන්නවා. හරි. එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක තියෙන විශේෂත්වය තමයි මොකද්ද? මෙයාලගේ ප්‍රතිරෝධක අතර ධාරාව සමානයි. හැබැයි විභවාන්තරය බෙදිලා යනවා. ඔන්නේ කාරණේ හොඳින් හිතේ තියාගන්න. මොකද්ද තියාගන්නේ? ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක සෑම ප්‍රතිරෝධයක් කරාම ගලා යන ධාරාව සමානයි. හැබැයි මේ ප්‍රතිරෝධක අතර විභවාන්තරය බෙදිලා යනවා. ඒක ප්‍රතිරෝධයට අනුකූලව. මෙතන අපි සමානයි කියලා ගත්ත හින්දා මේ 9 සමානව කොටස් තුනට බෙදලා යනවා. හරි. එතකොට ඊළඟ එක තමයි පුතේ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය. හරි. එතකොට අපි හිතමු මේ වගේ එකක් කියලා. හරි. මෙහෙම. මම මේකටත් ප්‍රතිරෝධක තුනක් අඳිනවා. හරි. හිතමු මෙයාලගේ ප්‍රතිරෝධය R කියලා. හරි. දැන් මෙයාගේ ගත්තොත් බලන්න මොකද වෙන්නේ කියලා. හරි. මෙයාගේ මොකද වෙන්නේ? දැන් පුතේ මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙහෙම. මේන ඇම්පියර් 6 මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ තුන් දෙනා අතර බෙදිලා යනවා. ඒතොර ධාරාව බෙදෙනවා. දැන් මේ තුන් දෙනාගේම ප්‍රතිරෝධය සමාන හින්දා මෙයාට ඇම්පියර් 3ක් යනවා.
සොරු 3ක් නෙමෙයි කීයද? 2ක් යනවා. මෙයාටත් ඇම්පියර් 2ක් යනවා. මෙයාටත් ඇම්පියර් 2ක් යනවා. අන්න බලන්න. එන ධාරාව බෙදිලා යන විදිහට ප්‍රතිරෝධක ටික හයි කරලා තියෙනවා. එහෙම හයි කරලා තිනවා නම් අන්න අපි ඒකට කියනවා මොකක් කියලාද? සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය කියලා. ඒතකොට මෙයාගේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි දැන් මේ ධනාග්‍රයනේ. ඒ ධනාග්‍රය මෙතෙන්ට දැනෙනවා. ඒ ධනාග්‍රය මෙතෙන්ටත් දැනෙනවා. මේ ඍණාග්‍රය ඒ ඍණාග්‍රය මෙතෙන්ටත් දැනෙනවා මෙතෙන්ටත් දැනෙනවා. ඒ කියන්නේ මේ හැම ප්‍රතිරෝධකයකටම මෙයාගේ ධනාග්‍රයයි ඍණාග්‍රයයි දැනෙනවා. ඒකේ තේරුම තමයි පුතේ මේ හැම ප්‍රතිරෝධකයක් කරාම විභවාන්තරය වෝල්ට් කීයද? 6යි. වෝල්ට් 6යි. හරි. එහෙනම් පුතේ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියක තියෙන විශේෂත්වය තමයි මොකද විශේෂත්වය? ප්‍රතිරෝධක අතර ධාරාව බෙදෙනවා. හැබැයි විභවාන්තරය බෙදෙන්නේ නැහැ. පෝල්ටීතාවය බෙදෙන්නේ නැහැ. හරි. මේ මොන ගත එකක්ද? සමාන්තරගත එකක්. හරි. ඔන්න ඔය දෙකේ වෙනස මතක තියාගන්න. හරි. ඊට පස්සේ හරි සමාන්තරගත එක. හරි. ඊට පස්සේ මේ පාඩමේ තව වැදගත් එකක් තමයි මෙන්න මේ වගේ ඒවා. හරි. අනිත් වැදගත් කාරණේ තමයි මෙන්න මේ සම්බන්ධක කම්බිවල මේ කෝෂවල නේද අපිට කිව්වේ නැත්තම් විශේෂයෙන් කිව්වේ නැත්තම් කෝෂවල සම්බන්ධක කම්බිවල අපි හිතනවා ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධයේ බිඳුවයි. නැත්තම් ප්‍රතිරෝධය ගණන් ගන්න දෙයක් නැහැ කියලා හිතලා තමයි අපි ගණන් හදන්නේ. හරි. ඒ ඊළඟ එක. තව එකක් තමයි ඔයාලා හොඳට මතක තියාගන්න ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය යන්න. මොන ගතයිද? ශ්‍රේණිගතයි නම් මේ විරිගහණේවට වැදගත් කෙටියෙන් හදන්න. ශ්‍රේණිගත එකක් නම් බලමු මෙහෙම. දැන් මෙයාගේ ප්‍රතිරෝධය හොයන්න කොහොමද? මෙයා ඕම් 2යි, මෙයා ඕම් 3යි, මෙයා ඕම් 4යි. මේ ටික එකට එකතු කරනවා. එතකොට එනවා අපිට සමක ප්‍රතිරෝධය. නේද? සමක ප්‍රතිරෝධය. එතකොට කීයද? 7 3යි 2යි 5යි ඕම් 9යි. එහෙනම් පුතේ බලන්න ශ්‍රේණිගත පද්ධතියක සමග ප්‍රතිරෝධය හැම වෙලාවෙම මේකේ තියෙන ලොකු මගයටත් වඩා වැඩි අගයක් එන්නේ. හැබැයි සමාන්තරගත ගත්තොත් දැන් හිතන්න මෙහෙම කියලා. මෙහෙම එකක්. අපි හිතමු මෙතන 4යි මෙතන 4යි. දැන් මේ වගේ දෙන්නෙක් ඉන්නවා නම් කෙටි ක්‍රමයේ තමයි සමකය ගන්න කොහොමද? සමක ප්‍රතිරෝධය ගුණිතේ බෙදීම එකතු. 4 4ක් 4 16යි 4 4යි 8යි උත්තරය ඕම් 2යි. එතකොට සමාන්තරගත හේක නම් සමක ප්‍රතිරෝධය ගොඩක් වෙලාවට ඉන්නේ ලොකු මගයටත් වඩා අඩු වගයක්. හරි ලොකු මගයටත් වඩා අඩු වගයක්. මේ පද්ධතියේ තියෙන ලොකුම ප්‍රතිරෝධකයකටත් වඩා අඩු වගයක් තමයි එන්නේ. හරි. ඒ වගේ මේ දෙන්නම සමානයි නම් එතකොට මෙයාගේ සමකය එන්නේ මේ එක්කෙනෙක්ගේ අගයෙන් භාගය බලන්න 2යි යා. අපි හිතමු මෙතන 10 ගානේ තියෙනවා කියලා. එතකොට 10 වරක් 10 100යි. 10යි 10 කීයද? 20යි. එතකොට 10 වරක් 10 100යි. 100 බෙදීම 20යි. කීයද එන්නේ? 5යි. මේ එක්කෙනෙක්ගේ අගයෙන් භාගය. තේරුණාද? එතකොට අන්නේ කාරණා ටිකත් ඔළුවේ තියාගෙන තව කාරණා ඉස්මතුයි අපි ප්‍රශ්න කරනකොට අපි මේකට වැඩේට බහිමු. හරි? එහෙනම් හොඳට අධ්‍යයනය කරන්න ලේසි. හරි? හොඳට මතක තියාගන්න. කම්බි වල බැටරි වල ප්‍රතිරෝධයක් නැහැ කියලා අපි හිතනවා ඈ. හරි. බලන්න එහෙනම් පළවෙනි එක. හරි. ඊට කලින් තව එකක් මතක් කරන්න. මේකෙදි අපි ගන්න පාඩමේ වැදගත් නියමයක් තමයි ඕම් නියමය. එයා ප්‍රස්ථාරයක් ඇඳලා සන්නායක කම්බියක් කරා ධාරාවක් යවනවා. ඒ කම්බි අතර විභවාන්තරයේ සහ කම්බි තුලින් ගමන් කරන ධාරාව. අතර ප්‍රස්ථාරයක් ඇඳ හැබැයි හැම අවස්ථාවෙම එයා මතක තියාගත්තා උෂ්ණත්වයේ කීනගේ නියතව තියාගන්න. එහෙම ඇඳ ප්‍රස්ථාරය Vi. හරි? ඒ ප්‍රස්ථාරය මෙහෙම ඇඳ. මේ I ධාරාව මෙන්න විභවාන්තරය. නියත අනුක්‍රමණයක් තියෙන හැඩයක් ආවා. මේ අනුක්‍රමණය කියන්නේ V බෙදීම I. මෙයා මේ අනුක්‍රමණික ප්‍රතිරෝධය R කියලා. එතකොට මේක හැදුවා V සමානයි I R කියලා. එතකොට ප්‍රතිරෝධයට බලපානවා සාධක. මොකද්ද? තනා ඇති සන්නායක වර්ගයේ
තනලා තියෙන දේවල් ඇලුමිනියම්ද යකඩද නික්‍රෝම්ද නිකල්ද නේද ඒ වගේ තව දිග බලපානවකෝ හරස්කඩ වර්ගඵලයේ බලපානවකෝ තව උෂ්ණත්වයේ බලපානවකෝ මේ කාරණා මත ප්‍රතිරෝධය වෙනස් වෙනකෝ සන්නායකයක හරි මේව ගැන අපි ඉස්සරහට මතක් කරගෙන යමු හරි ඒතර මෙන්න මේ ප්‍රධාන කාරණා තමයි මේ පාඩමේ අපි ඉගෙන ගත්තේ හරි ඊට පස්සේ තව පොඩි පන්ති වල ඉගෙන ගත්ත මොකද්ද මේකෙදිත් අපි ඉගෙනුවා පන්තියේ හැම වෙලේම වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ පරිපතේට ඒ කියන්නේ විභවාන්තරය මනින තැනට ඒ අග්‍ර දෙක අතරට සමාන්තරගතව ධාරාව මනින්න ඇමීටරයක් පාවිච්චි කරනකොට ඇමීටරය සම්බන්ධ කරන්නේ ඒ පරිපතේට ශ්‍රේණිගතව කියලා අපි ඉගෙන ගත්තා. හරි අදාළ උපකරණයට ශ්‍රේණිගතව. හරි. දැන් බලන්න පළවෙනි එකේ අහනවා පුතේ හොඳට බලන්න. ලෝහ කම්බියක් තුලින් යන ධාරාව වෙනස් කළ විට එහි දෙකලවර විභවාන්තරයේ වීහි සිදුවන විචලනය මෙහි දැක්වෙන කුමන ප්‍රස්ථාරයෙන් නිරූපණය වේද? ධාරාව වෙනස් කරාම විභවාන්තරය මොකද්ද? ඒ විචලනය. හරි. කම්බියේ භෞතික ගුණ නොවෙනස්ව පවතී. එහෙනම් මේක ඕම් නියමයෙන් කෙලිම ප්‍රස්ථාරය කීයද? අපි කලින් යන දෙක නේද? එහෙනම් පළවෙනි එකට උත්තරේ කීයද පුතා? 3. පළවෙනි එකට උත්තරේ 3. හරි. කලින් යන අපි මේව කරද්දී. හරි. බලන්න ඊළඟ එක. ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව සම්බන්ධ කොට ඇත. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. මේක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. හරි. හරි. පෙන්වා ඇති අයුරු R ප්‍රතිරෝධ අගය කීයද අහනවා. හරි. දැන් මේක හදන්නේ කොහොමද? දැන් මේකට අර වැදගත් වෙනවා අපි කලින් කියා දුන්න ලක්ෂණ. බලන්න. මේකේ තියෙන්නේ මෙහෙම. මෙතන ඕම් 4යි කියලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඇමීටරයක් හයි කරලා ඒකේ පාඨාංකය ඇම්පියර් 2යි කියලා තියෙනවා. මෙතන R කියන ප්‍රතිරෝධකයේ තියෙනවා. අපිට කියනවා මෙයාට ඇම්පියර් 6ක් ලබා දුන්නා කියලා. බලන්න වැදගත් තොරතුරු ටිකක් තියෙනවා. දැන් මෙතනින් ඇම්පියර් 6ක් දීලා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ දෙපැත්තට තමයි අදාළ විද්‍යුත් ප්‍රභවය හයි කරලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න විද්‍යුත් ප්‍රභවය හයි කරලා තියෙන විදිහ. හරි. හරි. දැන් මේකෙන් මොකක් හරි වෝල්ටීයතාවයක් එනවා නම් අපි හිතමු V කියලා. හරි. එතකොට ඔන්න මෙයා සමාන්තරගතයි නේ මේ ධාරාව බෙදෙනවා. මේ 6න් 2ක් මෙතෙන්ට යනවා. එහෙනම් මෙතෙන්ට කීයක් එනවද පුතේ? 6න් 2ක් ගියාම නගේ ඇම්පියර් කීයක් යනවද මේ කරා? 4ක් යනවා. ඇම්පියර් 4ක් යනවා. එතකොට මෙතන අගේ V නම් මේ අතර අගයත් V මේ අතර අගයත් මොකද්ද? V. දෙකම එක සමාන. අපෙන් R අහනවා. R අහනවා. මේ R අහනවා. දැන් අපිට තොරතුරු ඕනේ. මොනවද තොරතුරු ඕනේ? ධාරාව දන්නවා. V හොයාගත යුතුයි. ධාරාව දැනගෙන V හොයාගත්තොත් මොකද වෙන්නේ? ඕම් නියමෙන් ආපු V සමානයි IR දැම්මම V දන්නවා නම් I දන්නවා නම් R හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම නේද? ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මේ V හොයාගන්නවා. දැන් V හොයාගන්න වෙන්නේ මෙන්න මේ දත්තවල. ඇයි? මේක හරහා ඇම්පියර් 2ක් යනවා. මෙයාගේ ප්‍රතිරෝධය ඕම් 4යි කියලා දෙනවා. හරි? එහෙනම් අපි ඉස්සෙල්ලාම හරි මෙන්න මේ V අකුර හොයාගෙන ඉමු. විභවාන්තරය. හරි? නැත්නම් විද්‍යුත් ගාමක බලය හොයාගෙන ඉමු. හරි නැත්නම් විභවාන්තරය. මෙහෙම වාක්‍ය ලියන්නේ නැහැ ඉරි ගහනේවයි. හරි ටක් ගාලා උත්තරේ ගන්න ඕනේ වැඩි අවබෝධයට ආවද සමීකරණ ටික දැම්ම ටක් ගාලා ගත්තා. මේ මුකුත්ම නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් එයාටත් තේරෙන්න තමයි මෙහෙම කියන්නේ. හරි එතකොට දානවා V සමානයි IR. හරි දාන්නේ කාටද? ඕම් 4ට. 4යි ඕම්ට V සමානයි IR දාන්න. V දන්නේ නැහැ. I දෙනවා ඇම්පියර් 2යි. හරි මෙයාගේ ප්‍රතිරෝධය දෙනවා පුතේ ඕම් 4යි කියලා. ඒතර දෙවරක් 4 8යි. එහෙනම් විභවාන්තරය 8යි. එහෙනම් මෙන්න මේ අගය අපි හොයාගත්ත කීයයි කියලාද? 8යි කියලා. හරි. දැන් පුතේ එන්නේ R දානවා V සමානයි අයියා. හරි. හරි. දැන් ඔන්න ආපු විදිහ. හරි. දැන් R ට දානවා මේ දන්නේ නැති R ට දානවා කවුද?
v සමානයි ir. දැන් දාමු. හරි. එතකොට දන්නේ නැති r ට දාන්න. හරි. r ට දානවා v සමානයි ir. හරි. එතකොට v දන්නවා 8යි. i දන්නවා කීයද? ඇම්පියර් 4යි. r දන්නේ නැහැ. r හොයන්න මේ ಗುಣ කිරීම මෙහෙට එනවා. එතකොට බෙදීමක් වෙනවා. 8 බෙදීම 4 උත්තරේ පුතේ ඕම් 2යි. හරි. උත්තරේ ඕම් 2යි. එහෙනම් අපිට උත්තරේ එනවා උත්තරේ 3 කියලා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. අපි මේ සාකච්ඡා කරන්නේ 41 42 43 44 පිටුවල ඒවා ඔයාලගේ පේපර් පොතේ 3 වෙනි කොටස. හොඳේ මට ඒක කලින් කියන්න බැරි වුණා. ඔන්න ඔහමයි උත්තරේ එන්නේ. හරි. හරි. ඊළඟ එකට ඔයාලා වීඩියෝ එක නවත්තලා බලන්න. හරි. නැත්නම් නිකන් දිග්ගැස්සෙනවා වීඩියෝ එක. තව විනාඩියක් විතර මේක පෙන්නගෙන හිටියාම හරි. බලන්න ඊළඟ එක. 3 පරිපතයේ x සහ y මගින් පෙන්වා ඇත්තේ ප්‍රතිරෝධක දෙකකි. හරි. අපි අන්තිම පරිපතයටක් ගන්න. xy කියලා නේද? මෙහෙමනේ තියෙන්නේ දැන්. හරි. මෙතන ස්විච් දෙකක් තියෙනවා නේද? K1 K2 X Y මෙතන මීටරය. ඔහමනේ තියෙන්නේ. හරි. දැන් අපෙන් අහනවා මෙහෙම. XY මගින් පෙන්වා ඇත්තේ ප්‍රතිරෝධක දෙකකි. අග්‍ර අතර විභවාන්තරයේ නියතව පවත්වාගත හැකි කෝෂයකට ඒවා පෙන්වා ඇති පරිදි සම්බන්ධ කර ඇත. K1 යතුරු පමණක් වැසූ විට A මීටරේ පාට අංක ඇම්පියර එක. K1 වහනවා. ඒ කියන්නේ මෙයා ඔන් කරනවා මේ. ඔහම ඔන් කරනවා. එතකොට මෙතන ඇම්පියර් එකයි කියලා පෙන්නනවා. හරි. K1 විතරක් ඔන් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. K1 විවෘත කරා. මෙයා ඕෆ් කරනවා. මෙන්න ඕෆ් කළා. ඕෆ් කර K2 යතුරු වහනවා. ඒ කියන්නේ මෙතන මේක පස්සේ මේකේ ස්විච් එක ගැන පස්සේ කියා දෙන්න. වැහුවාම ඒත් මෙතන ඇම්පියර් එකයි කියලා පෙන්නනවා. ඒකේ තේරුම x වැඩ කරනකොටත් ඇම්පියර් එකක ධාරාවක් වුණා. y ට වැඩ කරන්නත් ඇම්පියර් එකක ධාරාවක් වුණා. ඒකනේ මේ කියන්නේ. හරි. K1 හා K2 එකවර අහනවා. දැන් මේ දෙන්නම ඔන් කරනවා. මෙයත් ඔන් එකේ මෙයත් ඔන් එකේ. හරි. හරි. කර එකවර වැසු විට ඒ පෙන්වන පාඨංකය මීටර පාඨංකය කීයද අහනවා. දැන් බලන්න මෙහෙමනේ. මෙයාලා වෙන වෙනම ඔන් කරාම මේ දෙන්නම ඇම්පියර් එක ගානේ ගත්තානේ. එහෙනම් දෙන්න එක සැරේ ඔන් කරා මෙයාට එකයි මෙයාට එකයි. දැන් බෙදිලානේ යන්නේ මෙතනින් මේ. සමාන්තරගත හින්දා ශ්‍රේණිගත හින්දා නෙමෙයි මේ සමාන්තරගත හින්දා බෙදිලා යන්නේ. එතකොට මෙයාටත් ඇම්පියර් එකක් ඕනි මෙයාටත් ඇම්පියර් එකක් ඕනි. එහෙනම් පුතේ මෙතනින් ඇම්පියර් කීයක් එවන්න වෙනවද? ඇම්පියර් දෙකක් එවන්න වෙනවා. ඒ දෙක තමයි එක ගානේ බෙදිලා ගිහිල්ලා. එහෙනම් මෙතෙන්ටත් එනකොට ඇම්පියර් එක නෙමෙයි වෙන්නේ කීයද? ඇම්පියර් දෙකක් වෙනවා. හරි. එහෙනම් මොකද වෙන්නේ? හරි පෙන්වන පාඨාංකය ඇම්පියර් එකට වඩා නිශ්චිත වශයෙන්ම මොකද්ද? වැඩි පාඨාංකයක් පෙන්වන්න. එහෙනම් උත්තරේ කීයද? 3ට උත්තරේ 1. 3ට උත්තරේ 1. හරි. බලන්න ඊළඟ එක. හතරවෙනි එකට. මේකෙත් අපි ඉස්සෙල්ලා ඇඳගමු. කොහොමද මේක තියෙන්නේ? මෙහෙම තියෙනවා. කියලා ස්විච් එකක්
R1 R2 A1 A2 හරි කෝෂය මෙයා දන මෙයා රින. එහෙම ලියලා නැහැ. ඒකට දිග පැත්ත දන කොට පැත්ත රින කියලා අපි දන්නවා. හරි. බලන්න මේක කියන එක. R1 හා R2 ප්‍රතිරෝධක දෙකක්ද A1 A2 ඇමීටර් දෙකක්ද K පේනු යතුරක්ද කෝෂයට සම්බන්ධ කර ඇත. පේනු යතුර කියන්නේ පුතේ මෙතන තියෙන සිදුරට අපි ඇණයක් දාන්න ඕනේ ඒකේ තියෙන. ඒතකොට තමයි ස්විච් එක ඔන් වෙන්නේ. ආය ඇණේ ගලනකන් ස්විච් එක ඔන්. හරිද? තව තියෙනවා ටකන යතුර. ඒකේ අපි අර බෙල් එක ගන්න යතුර තියෙන්නේ. මේ ස්විච් එක බෙල් එක ගහන එක අල්ලන් ඉන්නකම් ඔන්. අතහැරියන් ඔෆ්. ටකන යතුරත් ඒ වගේ. මේක මොන වගේද? බල්බ් වලට ඔන් කරන්න බල්බ් ඔන් කරා ආයි අපි ඕෆ් කරනකම් ඕෆ් වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ එකක් තමයි. හරි පොඩි පන්තිවල උගන්වන එකක් ඈ. හරි ආකාරයට පෙන්වලා තියෙනවා. කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ නියතයක් වේ. පහත සඳහන් ප්‍රකාශ බලන්න. ඒ කියන්නේ මෙතන වෝල්ටීයතාවය 6යි නම් 6යි 9යි නම් 9යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි අපිට කියනවා මොකද්ද බලන්න කියන්නේ? ඔන්න ප්‍රකාශ තුනක් දීලා තිනවා. මොකද්ද කියන්නේ? K විවෘත වැඩි වෙනවා. මෙයා ඕෆ් වෙලා තියෙද්දි. විවෘත කියන්නේ ඕෆ්. හරි? මෙයා ඕෆ් වෙලා තියෙද්දි. ඒකනේ කියන්නේ මෙයා ඕෆ් එකේ තියෙද්දි A1 හා A2 යන දෙකම සමාන පාඨාංක පෙන්눔 කරයි. හරි. එහෙම වෙනවද බලන්න? ඕෆ් එකේ තියෙනවා. මෙතනින් යම් කිසි ධාරාවක් ආව කියලා හිතන්න. අපි නිකමට ගමුකෝ. ඇම්පියර් 4ක් ආව කියලා. එහෙනම් මෙතනිනුත් ඇම්පියර් කීයක් යනවද? 4ක් යනවා. මෙයා හරහත් ඇම්පියර් 4ක් යනවා. දැන් මේකට යන්නේ නැහැ නේ ධාරාව. කියන ධාරාව බෙදෙන්නේ නැහැ. මෙතනිනුත් ඇම්පියර් 4ක් යනවා. ඒ කියන්නේ මෙයාටත් ඇම්පියර් 4ක් එනවා. එහෙනම් හරි නේද පැහැදිලිනේ? දෙන්න හරහාම යන්නේ සමාන ධාරාව. එහෙනම් A කියන ප්‍රකාශය සත්‍යයි. හරි? අපි බලමු මේක අහන්නේ සත්‍යද අසත්‍යද කියලා. මොකක්ද අහන්නේ? මේ වතුරේ නිවැරදිව වහන්නේ. එහෙනම් A කියන එක හරි. හරි. දැන් B ගේ මොකද්ද කියන්නේ? K වැසූ විට. හරි. K ඔන් කරනවා. වහනවා කියන්නේ ඔන් කරනවා. හරි? ඔන්න දැන් මෙයා සම්බන්ධයි මෙහෙම. හරි? ඔන් කරාම A1 හි පාඨාංකය පහළ වෙනවා. මෙයාගේ පාඨාංක ඇම්පියර් 4ට වඩා අඩු වෙනවලු. දැන් අපි නිකන් 4 කියලා ගත්තනේ. අඩු වෙනවලු. A2 ගේ පාඨාංකය ඊට වඩා වැඩි වෙනවලු. කියන්නේ ඇම්පියර් 4ට වඩා වැඩි වෙනවලු. බලමු මේක ඇත්තද කියලා. දැන් හිතන්න මෙහෙම. මෙතන ඇම්පියර් 4ක් එනවනේ. හරි. දැන් පුතේ මෙයා සම්බන්ධයි මේ. දැන් වෙන්නේ මොකද්ද? මෙතන R1 හම්බ වෙනවා. මේ පාරෙන් ගියොත් R1 හම්බ වෙනවා. මේ පාරෙන් ගියොත් මේ ප්‍රතිරෝධයක් නැහැ. කෙලින්ම හම්බෙන්නේ R2. දැන් මම කිව්වා සම්බන්ධක කම්බි වල ප්‍රතිරෝධයක් නැති තරම්. හරි? එහෙනම් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? විදුලි ගමනට තියෙන බාධාව. හරි? එතකොට කැමැති විදුලිය යන්න කැමැති බාධාව අඩු තැනි. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු තැනි. එතනින් තමයි වැඩි විදුලි ධාරාවක් යන්නේ. ප්‍රතිරෝධයේ වැඩි පාරක යන්නේ අඩු විදුලි ධාරාව. දැන් මේ පාරේ ගියොත් මෙයාට හම්බ වෙනවා R1 කියන ප්‍රතිරෝධය. එහෙනම් පුතේ දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ මේකයි. මේන ඇම්පියර් 4න් වැඩි ප්‍රමාණයක් මෙතනින් යනවා. අපි හිතමු ඇම්පියර් 3ක් විතර කියලා. හරි. වැඩි ප්‍රමාණයක් මෙයාගෙන් යනවා. අඩු ප්‍රමාණයක් මෙයාගෙන් යනවා. ඇම්පියර් 1ක් විතර යනවා. හරි. එතකොට යනකොට බලන්න ප්‍රතිරෝධක අතර ධාරාව සමානනේ. මෙයාට හෝම ගියාම මෙයාට හම්බෙන්නේ ඇම්පියර් කීයද? 1යි නේ. මෙයාට හෝම ගියාම ඇම්පියර් කීයද? 4ක් හම්බ වෙනවනේ. මේ තුන එක එකතු වෙනවා. එතකොට ධාරාව බෙදිලා යනවා. එතකොට හරියට මේ දෙන්න මොන ගතයිද දැන්? සමාන්තර ගත. එහෙම වුණාම වෙන්නේ එහෙම වෙන්න පුළුවන් නැත්තම් හිතන්න මෙහෙම මෙතනින් ප්‍රතිරෝධයක් ඇම්පියර් 0යි යන්නේ කියලා. හරි. 4ම මෙතනින් යන්නත්. හරි සෝරි. දැන් අපි හිතමු මෙතන 0යි. මේක හරහා යන්නෙම නැහැ. හරි. මේක හරහා යන්නෙම නැහැ 0යි. එතකොට මේක හරහා ධාරාවක් නැහැ. හරි. දැන් මොකද වෙන්නේ?
යන ධාරාව ඔක්කොම යන්නේ මෙතන. හොඳට අහගන්නකෝ. යන ධාරාව ඔන්න අපි හිතමු අගයන්ත දා ඉන්න ඕනේ නැහැ. අපි කෙලින්ම කිව්ව මෙතන ප්‍රතිරෝධයක් නැති හින්දා බැටරියෙන් එන ඔක්කොම කරන්ට් කියන්නේ R2 හරහා. හරි. එතකොට මොකද වෙන්නේ පුතේ? දැන් හිතන්න මෙතන ඕම් 2යි මෙතන ඕම් 3යි තිබුණා කියලා. කලින් සැරේ ඕම් 3යි 2යි ඕම් කීයක් දෙන්නවද බැටරියට? 5ක් දෙන්නනේ. මෙහෙම යනකොට. දැන් මේ ඕම් 2 දැනෙන්නේ නැහැ. මෙයාට දැනෙන්නේ ඕම් කීයද? 3 විතරයි. ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණාම ඉස්සෙල්ලා මෙතනින් ඇම්පියර් 4ක් ආව නම් දැන් ඊට වඩා වැඩි ධාරාවක් මෙතනින් එන්න පුළුවන්. එහෙනම් දැන් එනවා මෙතන කීයද? 5ක්. එහෙනම් කලින්ට වඩා A2 ගෑගේ වැඩි වෙනවා. එහෙනම් B හරිනේ. A1 ගෑගේ අඩු වෙලා අරක වැඩි වෙනවා. ඒක හරි. මෙතන බිඳුව නෝ බිඳුවටම අඩු වෙනවා ඈ. K වැසූ විට A1 A2 දෙකෙහිම පාඨාංක 15 බහින්නේ නැහැ. තේරුණාද? එහෙනම් උත්තරේ කීයද? 3ට උත්තරේ සොට 3 කීයද? 4ට උත්තරේ 3. තේරුණාද? අපි හිතමු මෙයාගේ ප්‍රතිරෝධය ශුන්‍ය හින්දා මෙතනින් ඇම්පියර් කීයක්වත් යන්නේ නැහැ. මෙතනින් තමයි ඔක්කොම යන්නේ. යනකොට මොකද වෙන්නේ? මෙතන ඕම් 2යි මෙතන ඕම් 3යි තිබුණා නම් ඉස්සෙල්ලා 5ක් දැන්නනේ. මේක ඕෆ් කරලා තියෙද්දි කීයක් දෙන්නවද මේ? මෙහෙන් ගියොත් 5ක් දෙන්නවා. මෙයා ඔන් කරාම මෙහෙන් යන හින්දා මෙහෙන් යන්නේ දැනෙන්නේ 3යි. තේරෙනවද? මේක ඉරි ගහන ඒක නෙවෙයි රචනා එකත් අහන්න පුළුවන්. දැනෙන්නේ ඕම් 3. ඕම් 3 දැන්න කියන්නේ මෙතනින් 4ට වඩා වැඩි පාඨාංකයක් එනවා කියන්නේ. එහෙනම් ඇම්පියර් 5ක් විතර එනවා කියමු. එහෙනම් අනිවාර්යෙන් A2 හරහා ධාරාව වැඩි වෙනවා. හරි? හරි. මොකක් හරි එක පැහැදිලිතාවයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාලා හරි අහන්න. නැවත පොඩි වීඩියෝ එකක් කරලා හරි දාන්නම්. හරි පන්ති ළමයි නම් පන්තියේදී අහන්න. හරි? බලන්න ඊළඟ එක. හරි. 5. විදුලි පන්දම් බැටරියක් සහ බල්බයක් රූප සටහනේ දැක්වේ. හරි? දැක්වෙන පරිදි සම්බන්ධ කළ විට බල්බය දැල්වේ. පිළිවෙලින් AB CD කම්බි තුලින් ගලන ධාරාවන් I1 I2 කියලා කියනවා. I1 හි දිශාව A සිට B ට. ඒ ධනාග්‍රයෙන් ඍණට යන්නේ ධාරාව. එහෙනම් A සිට B ටලු. නම් I2 පිළිබඳව නිවැරදි වන්නේ මෙහි සඳහන් කුමන විස්තරයද? හරි බලන්න. දැන් මෙහෙම බැටරි කෑල්ල වියලි කෝෂයේ තියෙනවා. හරි. මෙහෙම බල්බේ සම්බන්ධ කරලා තියෙනවා. හරි. දැන් මොකද වෙන්නේ? මෙයා හරහා ධාරාව එනවා. මෙයා AB, මෙයා CD, I1 මෙහෙට. ධනෙන් ධනෙට නම් I2 කොහෙද පුතේ? මෙහෙටනේ. නේද? හරි. I2 ගන්න නිවැරදි. මොකක්ද අහන්නේ? I2 ගේ දිශාව C සිට D ට. D සිට මෙතන sorry. මෙතන D දාලා තියෙන්නේ නේ. CD නේ මෙතන D. මෙතන C. එහෙනම් ධාරාව D ගෙන් C ට. හරිනේ. D ගෙන් C ට. දැන් එකම ධාරාව නෙන්නේ. එහෙනම් I1 සහ I2 සමානයි. එහෙනම් උත්තරේ කීයද? D සිට C ට I1 සමාන I2. උත්තරේ කීයද? 5ට උත්තරේ 4. හරි. 5ට උත්තරේ 4. හරි. පෙන්වා ඇති පරිපතයේ කැපිටල් A ඇමීටරයේ පාඨාංකය ඇම්පියර් 6කි Z ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව. අපිට පරිපතයක් දීලා කියනවා මෙහෙම. මෙන්න පරිපතය. හරි. X Y Z. මෙතන ඇම්පියර් ඇමීටර. මෙතන කෝෂය. මෙතන ඇම්පියර් 6යි. අපෙන් ගන්නවා Z හරහා යන ධාරාව. මහ ලොකු දෙයක් තියනවද? නෑනේ. ඇයි? ඇයි පුතේ මෙයාලා මොන ගතයිද? ශ්‍රේණිගතයි. මං කව පටන් ගන්නකොටම ශ්‍රේණිගත නම් හැම එක්කෙනාම හරහා යන ධාරාව සමානයි. එහෙනම් මෙයා හරහා යන්නේ 6යි, මෙයා හරහා යන්නේ 6යි, මෙයා හරහා යන්නේ කීයද? ඇම්පියර් 6යි. එහෙනම් මෙතෙන්ට එන ඇම්පියර් 6 මේ හැමෝම හරහාම එකම විදිහට යනවා. එහෙනම් Z හරහා යන්නේ ඇම්පියර් කීයමද? 6ම තමයි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 4. හරි. 6ට උත්තරේ
4. 6ට උත්තරේ 4. හරි. ශ්‍රේණිගත හින්දා එක සමාන විදිහට ධාරාව යනවා. හරි. බලන්න ඊළඟ එක. මැග්නීසියම් කම්බි දඟරයක් සඳහා ලැබුණු ධාරාව I ඇම්පියර් වලින් සහ විභවාන්තරයේ වෝල්ට් වලින් ප්‍රස්ථාරයක් රූපේ පෙන්වා ඇත. මැග්නීසියම් කම්බි දඟරයේ ප්‍රතිරෝධය වන්නේ. මේ අර ඕම් නියමයෙන් ඇඳපු ප්‍රස්ථාරය. මෙන්න මේකනේ තියෙන්නේ. මෙන්න I මෙන්න V මෙන්න ප්‍රස්ථාරය. අගයන් දෙකක් දෙනවා 2යි මෙතන 5යි. අපි කිව්වා අනුක්‍රමණය කියන්නේ ප්‍රතිරෝධය. V බෙදීම I සමානයි R. මේක මතක ඉන්නේ නැත්තම් ඔයාලා V සමානයි IR දාලා ගන්න හදන්න. බලන්න ධාරාව දෙකේදී වෝල්ටීයතාවය 5යි. එහෙනම් මෙතන 5යි ධාරාව 2යි ප්‍රතිරෝධය දන්නේ නැහැ. අපි ඒකක දැම්මේ නැහැ ඉරි ගහන එකක් හින්දා රචනා එකක දාන්න R සමානයි 5 බෙදීම 2. ඒ කියන්නේ පුතේ 2.5යි ඕම්. උත්තර බලන්න මේක 2.5 කියලා නෑ 5 බෙදීම 2 කියලා තියෙනවා. එහෙනම් 7ට උත්තරේ 2 කියලා එනවා. හරි. හරි 7ට උත්තරේ 2. අනුක්‍රමණයෙන් ගන්න පුළුවන්. ලියගෙන අනුක්‍රමණය සමානයි ප්‍රතිරෝධය. නැත්තම් සමීකරණ දාලා ගන්න පුළුවන් සමීකරණයක් තියෙන නිසා හරි. හරි. ඊළඟ එකෙන් අපිට පරිපත 4ක් දීලා තියෙනවා නේද? මොකක්ද දාන්න බලන්න. S1 ස්විචයේ පමණක් වැසූ විට හෝ S2 ස්විචයේ පමණක් වැසූ විට හෝ S1 S2 යන දෙකම වැසූ විට හෝ යන ඕනෑම අවස්ථාවකදී බල්බේ දැල්වෙන්නේ පහත කුමන පරිපතේ. දැන් බලන්න මේක දෙතුන් පාරක් කියවන්න ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් එතකොට අපිට මේකේ අවස්ථා තුනක් දෙනවා. මේ S1 on උනානොත් බල්බ් එක පත්තු වෙනවා. S1 පමණ. S2 විතරක් on උනහනොත් බල්බ් එක පත්තු වෙනවා. තව S1 S2 දෙකම එක සැරේ on කරානොත් බල්බ් එක පත්තු වෙනවා. ඔන්න ඔය කියන අවස්ථා තුනේම බල්බ් එක පත්තු වෙන පරිපතේ හන්. පළවෙනි එක බලන්න. හරි. පළවෙනි එක මේ වගේනේ තියෙන්නේ. කොහොමද? මෙතන බල්බ් එක මම කතරයක් දානවා. මෙන්න කෝෂය. මෙන්න S1 ස්විච් එක. මෙන්න S2 ස්විච් එක. හරි. දැන් බලන්න S1 විතරක් on කරනවා. මෙන්න on කරනවා. මෙහෙන් කරන්ට් එක හොමාව මෙතනින් යන්න විදිහක් නැහැ. S1 විවෘත කළාට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේක වැරදි එක ගන්න බෑ. හරි. දෙවෙනි උත්තරයට යමු. මෙතන කෝෂයේ තියෙනවා. මෙතන එක ස්විච් එකක් S1 අනිත් ස්විච් එක මේක S2 මෙතන බල්බ් එක තියෙනවා. හරි බලමු S1 on කරනවා. ඔයාලා මේ ඉරි ගහන එකේ පෙන්සලින් හරි ඇඳලා බලන්න. හරි වෙන මොකද වල අඳින්නේ නැහැ. on කරා බලන්න මේ බැටරියෙන් කරන්ට් එක මෙහෙම යන්නේ මේ. බල්බ් එක පත්තු වෙනවද? නැහැ. එහෙනම් දෙක ගන්නත් බෑ. හරි. දෙක ගන්නත් බෑ. හරි. බලමු එහෙනම් මොකද්ද කරන්නේ? ඊළඟ පරිපත දෙකත් ඇඳලා බලමු. හරි. දැන් ඊළඟ පරිපතේ මෙදින් බල්බ් එක තන S2 නේ මෙතන S1 හරි මෙතන බල්බ් එක දැන් බලමු මොකද වෙන්නේ කියලා මෙයා on කරනවා මෙහෙම කරන්ට් එක ගියා ආන්න බල්බ් එක පත් වුණා ඕකේ එකක් හරි
හරි. දැන් මේ අවස්ථාව හරි මේක ඔන් කරනවා. බල්බ් එක පත් වෙනවද? නැහැ. ඇයි? බල්බ් එකට කරන්ට් එක එන්න තැන නැහැ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එහෙනම් උත්තරේ කීයද? 4 කියලා අපිට පේනවා. නමුත් අපි ඇඳලා බලමු. මෙතන S1 මෙතන S2 මෙතන කෝෂය මෙතන බල්බ් එක. හරි බලන්න මේකෙදි මොකද වෙන්නේ කියලා. S1 on කරනවා on කරා. ධාරාව හෝම ගියා බල්බ් එක පත් වුණා. ඕකේ. හරි කිසි අවුලක් නැහැ. හරි මේ අවස්ථාව හරි. මේක ධාරාව මෙහෙම ගියා බල්බ් එක පත් වුණා. කිසි අවුලක් නැහැ. දෙකම on. ධාරාව හෝම කොහෙන් හරි හොමාව මෙහෙට ආවා. පත් වුණා කිසි අවුලක් නැහැ. එහෙනම් උත්තරය කීයද? 4. මේ කියන ප්‍රශ්නේද 4 වෙනි නේ sorry 8 වෙනි එකට 4. හරි 8ට 4. හරි. ඕකේ. බලන්න ඊළඟ එක 9. පරිපතේ පෙන්වා ඇති S1 හා S2 යතුරු දෙකම වැසූ විට B හා C බල්බ සමාන දීප්තියෙන් දැල්වේ. යතුරු දෙකම විවෘත කළ විට A හා B බල්බ සමාන දීප්තියෙන් දැල්වේ. S1 විවෘත කර S2 පමණක් වැසූ විට සමාන දීප්තියෙන් දැල්වෙනුයේ මොකක්ද කියලා අහන්නේ. දැන් මෙහෙමනේ. හරි. දැන් මෙතන මේවා ඇඳලා බලන්න ඕනේ. ඔයාලා අඳින්න ඕනේ මේ විභාග පේපර් එකේම හදා ගන්න පුළුවන්. හරි මේක පැහැදිලි කරගන්න වෙන්නම ඇඳලම තමයි. C බල්බය B බල්බය S2 S1 A බල්බය. හරි මොකද කියන්නේ? හරි S1 රූපේ පෙන්න ඇති S1 S2 යතුරු දෙකම ඔන් කරනවලු. වහනවා කියන්නේ ඔන් කරනවා. ඔන් කළ විට BC බල්බ සමාන දීප්තියෙන් දැල්වේ. S1 ඔන් කරනවා. මේ ඔන් කළා කියලාද? S2 ඔන් කළා. හරි. දැන් බලන්න. මොකද වෙන්නේ? මෙහෙන් කරන්ට් එක එනවා. අපි හිතමු ඇම්පියර් 3ක් ආවා කියලා. හරි. මේ හරහා ධාරාව යනවා. මෙතනින් ධාරාව ඇහිලා මේ හරහා ධාරාව යනවා. හරි. හැබැයි මේක මෙහෙම එකක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ දැන් මේ හරහා ධාරාව යන්නේ නැහැ. ඇයි? මෙතන තියෙන්නේ ප්‍රතිරෝධය නැති කම්බියන්නේ. එතකොට මේක හරහා ධාරාව යන්නේ නැහැ. මේක ඕෆ් වෙලා තියෙන පුතේ. හරිද? ඇයි අපි කියවනේ කම්බි වල ප්‍රතිරෝධය බිඳුවයි කියලා. එහෙනම් මේ හරහා ධාරාවක් යන්නේ නැති තරම්. මෙයා පත්තු වෙන්නම නැහැ. එහෙනම් මෙතනින් ඇම්පියර් 3 આવොත් ඒ 3ම වගේ මෙහෙන් යනවා. ඇවිල්ලා මෙතෙන්ට ආවා. මෙතෙන්ට දැන් ඇම්පියර් කීයක් ඇවිල්ලාද? 3ක් ඇවිල්ලා. බල්බ දෙකක් තියෙනවා. අපිට කියනවා දෙකම සමාන දීප්තියෙන් දැල්වෙනවා. ඒ කියන්නේ මෙයාට ඇම්පියර් 1.5කුයි මෙයාට ඇම්පියර් 1.5කුයි යනවා කියන එක. නේද? ඒ කියන්නේ මේ දෙන්නගේ ප්‍රතිරෝධ ආසන්න වශයෙන් සමාන වෙනවා කියන එක. හරි. හරි. මෙහෙම ගියා. මෙහෙට කරන්ට් එක ආවා. හරි. දැන් මෙහෙන් 1.5ක් ආවා මෙහෙන් ආවා. ඊපස්සේ ධාරාව මෙහෙට යනවා. ඔන්න ඔය පැත්තට යන්නේ. හරි. ඊළඟ අවස්ථාව මොකද කියන්නේ? හරි.
ඒ යතුරු දෙකම විවෘත කළ විට A හා B බල්බ සමාන දීප්තියෙන් දැල්වෙනවා. යතුරු දෙකම විවෘතයි. කොයි යතුරු දෙකම විවෘතයි? මෙහෙම. විවෘත විට AB සමාන දීප්තියෙන් දැල්වෙනවා. හරි. හිතන්නකො මෙහෙම. මෙතන ඇම්පියර් 3ක් ආවනම් දැන් මෙහෙට ධාරාව යන්නේ නේ. එතකොට කොහොමද වෙන්නේ? දැන් මේවයි ධාරාව යන්නේ. මෙතෙන්ට ඇම්පියර් 3ක් ආවා. මෙතෙන්ටත් ඇම්පියර් 3ක් ආවා. මේ ඇම්පියර් 3 දිගටම මෙහෙම ගියා. මේ හරහා ගියා. මේකට යන්නේ නැහැ. මෙතන ස්විච් එක ඕෆ් වෙලානේ. හරි. මේ ස්විච් එක ඕෆ් වෙලා මෙහෙම ධාරාව යන්නේ මෙතන ඕෆ්. ඒ හින්දා දැන් ධාරාව යන්නේ A හා B හරහා විතරයි. ඒතකොට මේ දෙන්න සමාන දීප්තියෙන් දැල්වෙනවා. හරිනේ. මෙයාලාගේ හරහා යන්නේ එකම ප්‍රතිරෝධයෙන්. ඒතකොට ඒ දෙන්න සමාන දීප්තියෙන් දැල්වෙනවා. ඕකේ ඒක හරි. අපෙන් අහනවා S1 විවෘත කර S2 පමණක් වැටුණොත්. S1 on එකේ තියලා S2 විතරක් වහනවා. මෙන්න මෙයා වහනවා. වැසූ විට සමාන දීප්තියෙන් දැල්වෙන්නේ මොකද්ද කියලා අහන්න. හරි. හිතන්න දැන් කොහොමද ධාරාව යන්නේ? මෙතනින් එන ධාරාව මෙහෙට යනවා. මේක හරහා මෙතෙන්ට යනවා. ගිහිල්ලා මෙතනින් දෙකට බෙදෙනවා. අපි කලිනුත් දැක්කා මේ දෙන්නගේ ප්‍රතිරෝධ සමානයි කියන එක පළවෙනි ප්‍රකාශය. දැන් හිතන්න ඒත් අපි නිකමට හිතමු ඇම්පියර් 3 මේ ලේසි වෙන්න ගණනක් දාගෙන තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඕනේ හරින. ඇම්පියර් 3ක් එනවා කියලා. හරි. මෙතෙන්ටත් ඇම්පියර් 3 ආවා. මෙතෙන්ටත් ඇම්පියර් 3 ආවා. දැන් මෙන්න මෙතෙන්ටත් ඇම්පියර් 3 ආවා. හරිද? හැබැයි මෙන් දෙන්න සමාන්තරගතයි. එහෙනම් මේ දෙන්න දීප්තිය එක සමාන වුණා ඉස්සෙල්ලා. ඒ කියන්නේ 1.55 ආවේ අර ඇම්පියර් මතකද? එහෙනම් මෙතනත් 1.55 බෙදෙනවා. එතකොට වැඩි ඇම්පියර් ගාණක් Aට හම්බ වෙනවා. අඩු ඇම්පියර් ගාණක් මේ දෙන්නට හම්බ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ පුතේ? Aගේ දීප්තිය වැඩි, මේ දෙන්නගේ දීප්තිය අඩුයි. හැබැයි දෙන්නගේම ධාරාව සමාන හින්දා දීප්ති සමානයි. එහෙනම් එතෙන්දී එන්නේ B හා C බල්බ් කියන එක නේද? එහෙනම් 9 වෙනි එකට උත්තරේ කීයද? 3. 9ට උත්තරේ 3. හරි. 9ට උත්තරේ 3. හරි. හරි. 9 වෙනි එකත් හරි. දැන් යනවා අපි 10 වෙනි එකට නේ. හරි. 10යි මොකද්ද කියන්නේ? සමාන ප්‍රතිරෝධී කම්බි දෙකක් සහිත පරිපතයක් රූපයේ දී ඇත. ප්‍රතිරෝධයේ සමාන කම්බි දෙකක්ලු මේ දීලා තියෙන්නේ. හරි. විද්‍යුත් ගාමක බලය වෝල්ට් දෙකක් වන අතර, ඒ කියන්නේ බැටරියේ වෝල්ටීතාවය වෝල්ට් 2යිලු. එහි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනී හැකි තරම්. අන්න කෝෂයේ ප්‍රතිරෝධය ගණන් ගන්න දෙයක් නැහැලු. බිඳුවයි කියලාම හිතන්නකෝ. රූපයේ පරිදි ප්‍රධාන පරිපතයේ ගලන ධාරාව ඇම්පියර් 0.2ක්. ඉන් එක් කම්බියක ප්‍රතිරෝධය කොපමණද? අපිට කියනවා මෙහෙම. දැන් මෙහෙම එකක් නේ තියෙන්නේ. මෙතන වෝල්ට් 2යි ඇම්පියර් 0.2ක් යනවා. මෙතන කම්බි දෙකක් තියෙනවා. දෙන්නගෙම ප්‍රතිරෝධ සමානයි. අපි කියමු R කියලා. කියමු R කියලා. දැන් එහෙනම් පුතේ හරි. දැන් බලන්න මේක හදන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? හරි. දැන් මෙතන ඇම්පියර් 0.2ක් යනවනේ. හරි. ඇම්පියර් කීයක් යනවද? 0.2ක් යනවා. හරි. යනකොට දැන් මේ දෙන්න සමානයි කියලා කියනවනේ. සමාන ප්‍රතිරෝධ කම්බි දෙකක් කියලානේ කියන්නේ. හරි. දැන් අපි දන්නවා මෙයා මොන ගතයිද? සමාන්තරගතයි. මෙයා මොන ගතයිද? සමාන්තරගතයි. මං කිව්වා සමාන්තරගත හින්දා මේ දෙන්නටම මේ වෝල්ට් දෙක ලැබෙනවා. මෙයාටත් වෝල්ට් දෙක ලැබෙනවා. හරි. එතකොට මෙතනින් ධාරාව 0.2ක් එනවා ඇම්පියර්. හැබැයි දෙන්න සමාන හින්දා ධාරාව පුතේ සමානව දෙකට බෙදෙනවා. එතකොට මෙයා හරහා යන්නේ 0.1 ඇම්පියර්. මෙතනත් යන්නේ 0.1 ඇම්පියර්. හරි. මම පටන් ගද්දිම කිව්වා. හරි. එහෙනම් දෙන්නම හරහා යන්නේ ඇම්පියර් 0.1 ගන්න. දැන් බලන්න
එකක අගේනේ අහන්නේ. එකක මෙයා හරහා යන ධාරාව තියෙනවා මෙයාගේ අග්‍ර අතර විභවාන්තරය තියෙනවා. දැන් අපිට පුළුවන් පුතේ මේකට V සමානයි IR කියන සමීකරණය දාන්න. ඒතර විභවාන්තරය දන්නා වෝල්ට් 2යි I දන්නවා 0.1 ඇම්පියර් R හොයනවා. එහෙම වුණොත් R එනවා 0.1 sorry. මේක මෙහෙට ගෙන්න එපා. ඒතකොට 2 බෙදීම 0.1 කියන. හරි? එතකොට එහෙම එනවා. එතකොට මේක දශම ස්ථාන නැති කරන්න බෑ. එතකොට 10න් ගුණ කළොත් මෙයා 20යි මෙයා 1යි. එතකොට උත්තරේ ඕම් 20යි කියලා එන්නේ. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 4. කීයද උත්තරේ? 10ට උත්තරේ 4. හරි? අර තර්කේ බලන්න මේ ඔළුවේ තියෙන්න ඕන කියන්නේ ඒකයි. නැත්නම් මේක හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. මේ අතර සමක ප්‍රතිරෝධය වල ඔහොම දිග ක්‍රමයක්. එහෙම ඕනේ. අපි දන්නවා මේ ප්‍රතිරෝධක අගයන් සමාන නම් ධාරාව දෙකට බෙදෙනවා. දෙකට බෙදලා යන විදිහට තමයි ඔය හැදුවේ. හරි? බලන්නේ හරි? හරි. ඊළඟ එක මේ හොඳට කරන්න පුතේ. එකම තර්කයේ වයින් තමයි එන්නේ. තර්ක ටික ඔලුවට ගියා නම් තව ගානක් ආවත් හදාගන්න පුළුවන්. හරි. ඊළඟ එක බලන්න. මෙහි දැක්වෙන පරිපතේ කෝෂය තුලින් ගලන ධාරාව වනුයේ. කෝෂය තුලින් ගලන ධාරාව. දැන් මෙයාගේ කොහොමද තියෙන්නේ? මෙහෙමනේ. මෙතන 1.5යි V. මෙතන තියෙනවා ඕම් 1ක්. නේද? මෙතන තියෙනවා ඕම් 2ක්. හරි. අපෙන් අහනවා කෝෂය තුලින් ගලන ධාරාව. අහගන්නකෝ. දැන් පුතේ මෙතන ඕම් 1නේ. ඕම් 1යි. මෙතන ඕම් කීයද ගොයි? 2යිනේ. දැන් ධාරාව ගලනකොට ඕම් 1ට අදාළවවත් ඕම් 2ට අදාළවවත් නෙවෙයි ධාරාව ගලන්නේ. මේ දෙන්නගෙම සමග ප්‍රතිරෝධයට අදාළව තමයි ධාරාව ගලන්නේ. හරි? ඒ හින්දා ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනි සමග ප්‍රතිරෝධය. හරි? සමග ප්‍රතිරෝධය. එතකොට මේ සමග ප්‍රතිරෝධය හන්නේ අපව දෙන්නෙක් ඉන්නවා නම් කොහොමද? ගුණිතේ බෙදනවා එකතු වෙනවා. උත්තරේ දෙවරක් එක 2යි 2යි 1යි 3යි. ඔන්න සමග ප්‍රතිරෝධය. අපි මේක සුළු කරන්න යන්නේ නැහැ. තව ඉස්සරහට දාන්න ඕනේ. දැන් මේ සමග ප්‍රතිරෝධකයට දානවා V සමානයි IR. මේ පරිපතේටම දෙන විද්‍යුත්ගාමක බලය 1.5. එහෙනම් 1.5යි V. සමානයි I දන්නේ නැහැ. R එනවා පුතේ 2 යට 3 කියලා. දැන් I හොයන්න නම් මේ 3 මෙහෙට ගේනවා 2 මෙහෙට ගේනවා. බෙදීම 3 ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීම 2 බෙදීමක් වෙනවා. ඒතකොට I කියන්නේ 1.5 ගුණ කරනවා 3ෙන්. දැන් 2 එනවා. 1.5ව 3ක් කීයද? 4.5යි. මෙතන 2යි. එහෙනම් උත්තරේ 4.5 බෙදීම 2. හරි. එහෙම උත්තරයක් නැහැ. හරි. එහෙම උත්තරයක් නැහැ. හැබැයි ඒ උත්තරේ ගත්තු විදිහක් තියෙනවා බලන්න. දැන් 3ෙන් 2 තියෙනවනේ. තුල්ලේ භාග කළා මේක නේද? එතකොට හතරවෙනි එක තමයි හරියන්නේ. මොකද හතරවෙනි එකේ? හතරවෙනි එකේ කරලා තියෙන්නේ මොකද? 4.5 බෙදීම 2නේ. හතරවෙනි එකේ තියෙන කීයද? 9 බෙදීම 4නේ. එහෙනම් මෙයා කීයෙන් ගුණ කළාද? 2කින් ගුණ කරා. මෙයාත් කීයෙන් ගුණ කරා? 2කින් ගුණ කරා. හරි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 4. ඒක 11ට 4. පාට උත්තරේ නැතුණාට තියෙනවා 11ට 4 ඈ. හොඳට මතක තියාගන්න මේ වෙලාවට V සමානයි IR දාන්නේ සමග ප්‍රතිරෝධයට. ශ්‍රේණිගත දෙකක් තිබුණත් එහෙමයි. සමග ප්‍රතිරෝධයට තමයි V සමානයි IR දාන්නේ. එකක් හරහා යන ධාරාව ඇහුවනම් ඕම් 1 හරහා ධාරාව. අන්න එතකොට ඕම් එකට V සමානයි IR දානවා. ඕම් 2 හරහා ධාරාව. අන්න එතකොට ඒකට IR දානවා. ඒකට විතරයි. දැන් අහන්නේ කෝෂය තුලින් එන එකනේ. කෝෂයෙන් එන්නේ පරිපතේ මේ යන්නේ
එතකොට සමක ප්‍රතිරෝධයට තමයි V සමාන IR දාන්නේ. මොකද කෝෂයට සමක ප්‍රතිරෝධය දෙන්නේලා ඒ අනුව තමයි ආ ධාරාව එවන්නේ. හරි? හරි. බලන්න 12 වෙනි එක. හරි. ප්‍රතිරෝධය R බැගින් වන සමාන ප්‍රතිරෝධක තුනක් දකුණු පස ඇති රූපයේ පරිදි සම්බන්ධ කොට ඇත. එහි සමක ප්‍රතිරෝධයට සමාන ප්‍රතිරෝධයක් සහිත සම්බන්ධයක් නිරූපණය වන්නේ පහත ඒවායින් කවරකද? දැන් අපිට දීලා තියෙන ප්‍රතිරෝධක තුනක්. මෙන්න මෙහෙම හයි කරලා. ඒවා සමාන ප්‍රතිරෝධක මේ R මේක එන සමක ප්‍රතිරෝධයේ මේන තව එකක් අපින් අහන්නේ. දැන් පළවෙනි එක බලන්නකෝ. ඒකේ තියෙන්නේ මොන ගතද බැලුව බැලමට පේනවා. හරි. ධාරාව එක දිගට යන්නේ. එහෙනම් ශ්‍රේණිගත. එතකොට R3 එකතු වෙනවා. එතකොට 3යි R. එහෙනම් මේක හරියන්නේ. බලන්න දෙවෙනි එක. R මේක හොඳින් බැලුවොත් පේන මොකද්ද? මේකම නේද මේ? මොකක් කළද? මෙතනින් කම්බිය නමලා මේ. දෙකම සමානයිනේ. එහෙනම් උත්තරේ කීයද? 12ට උත්තරේ 2. මේ කම්බිය නමක විතරයි වෙනසක් කරලා තින්නේ. කම්බිය නමයි කියලා ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. හරි. බලන්න ඊළඟ එක. ඕම් 5 ප්‍රතිරෝධකයක දෙකලවර වෝල්ට් 2ක විභවාන්තරයක් යෙදූ විට ප්‍රතිරෝධය තුලින් ගලා යන ධාරාව. අපිට ඕම් ගානක් දීලා තියෙනවා වෝල්ටීයතාවයක් දීලා තියෙනවා. එහෙනම් අපි ඒකට දාන්නේ මොකද්ද සූත්‍රයේ V සමානයි IR. V දීලා තියෙනවා I දීලා තියෙනවා. එහෙනම් R නේ අහන්නේ නේද? sorry I අහන්නේ. V සහ R දීලා මෙතනට වෝල්ට් 2යි මෙතෙන්ට I දන්නේ නැහැ R ඕම් 5යි. I කියන්නේ 2 බෙදීම 5. 0.4 ඇම්පියර්. හරි. 0.4 කියලා කන්නේ 2 බෙදීම 5 තියෙනවා. එහෙනම් උත්තර ගියේ 13ට 3. හරි. 13ට 3. හරි. බලන්න ඊළඟ එක. ඒකෙත් තියෙන පුතේ ලෝහ දඟරයක් කරා විභවාන්තරයේ වෝල්ට් 12යිලු. ඒක තුලින් ඇම්පියර් 4ක් යනවලු. කලින් එකේ දුන්නේ විභවාන්තරයයි ඕම් ගානයි. දැන් 92 ගාන දීලා දෙනවා ඇම්පියර් ගාන යනවලු. ලෝහ දඟරයේ ප්‍රතිරෝධය. ඒත් V සමානයි ගියා. මෙතන වෝල්ට් 12යිනේ. 12යි වෝල්ට්. I දීලා තිනවා ඇම්පියර් කීයද? 4යි. R අහනවා. එතකොට මෙයා මෙහෙට ගේනවා. එතකොට R සමානයි 12 බෙදීම 4. එතකොට කීයද? 3යි ඕම්. 3යි ඕම්. 3යි ඕම් කියලා නෑ. තින් 12 බෙදීම 4 කියලා නේද? එතකොට කීයද 14ට එනවා. 1. හරි ලේසියි බේවා. අර වගේ දිගේ එකක් આવුත් අර එහෙම රූපයක් ඇඳලා ගත්තත් කමන්නේ. කාලයක් යනවා ටිකක් විනාඩි එකමාරෙම හදන්න බෑ. විනාඩියෙන් හදන්න බෑ. ඒව දෙතුන් පාරක් කියවන්න අමාරු ඒව නෙමෙයි. අර වගේ ඇඳලා බැලුවක් කමන්නේ කොහොම හරි කරගන්න. හරි? වෙලාව ගොඩාක් අපතේ යවා ගන්නත් එපා. බලන්න. අංක 15 සහ 16 පහත විද්‍යුත් පරිපථය හා සම්බන්ධය. ඉහත පරිපථයේ ගලා යන ධාරාවන් පිළිබඳව පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? බලන්න. පරිපථය අඳිමු අපි. ඒක හොඳයි ඔයාලට පැහැදිලි කරන්න ලේසියි එතකොට. හරි. පරිපථය ඇඳොත් මේ වගේ තියෙන. මෙතන වෝල්ට් 12 මෙයා ධන මෙයා ඍණ. මෙතන කලින් වගේමයි ඕම් 1යි කලින් එකෙත් මේ ඕම් 1යි 2යි තිබුණානේ. ඕම්
ඕම් 2යි. හරි. අහමු පළවෙනි එක මොකක්ද අහන්නේ? ඉහත පරිපතේ ගලා යන ධාරාවන් පිළිබඳව පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? හරි. ධාරාව ගැන අහන්න. වැඩිම ධාරාවක් ගලන්නේ කෝෂය හරහායි. හරි. දැන් නිකමට හිතන්න මෙහෙම. මෙයා ධනාංකය. මෙතනින් ඇම්පියර් 3ක් ආවොත් මෙතෙන්ට 3ක් එනවා. ප්‍රතිරෝධයේ අඩු තැනින් තමයි වැඩියෙන් ධාරාව යන්නේ. එහෙනම් ඇම්පියර් 3න් අපි හිතමු මෙතෙන්ට ඇම්පියර් 2ක් යනවා. මෙතෙන්ට ඇම්පියර් 1ක් යනවා. අපිට කියනවා වැඩිම ධාරාවක් ගලන්නේ කෝෂය හරහායි. බලමු තව ප්‍රකාශය. වැඩිම ධාරාවක් ගලන්නේ ඕම් එක හරහායි. ඕම් එක හරහා. හරිද? ඇම්පියර් 2ක් යනවා නේද? හරි නේද? බලමු තව එකක්. වැඩිම ධාරාවක් ගලන්නේ ඕම් 2 හරහා. නෑ අඩුවෙන් යන්නේ. පරිපතේ සෑම තැනකම ගලන්නේ එකම ධාරාවද? නෑ මෙතන 3යි මේවා යනවා වෙනස්. හරි. එහෙමයි කියලා උත්තරේ 2ද නෑ 2 නෙමෙයි පුතේ. දැන් අපෙන් අහුවොත් වැඩිම ධාරාවක් ගලා යන ප්‍රතිරෝධය ඕම් එක හරහා කිව්වොත් හරි. අඩු නිසා. නමුත් මේ දෙකේම එකතු 3නේ. මේ 3 යන්නේ කවුරු හරහාද? මෙහෙම අන්තිමට ඇවිල්ලා. කෝෂය හරහා. එහෙනම් වැඩිම ධාරාව යන්නේ කවුරු හරහාද? කෝෂය හරහා. නිකන් මෙහෙම ලියන්නවත් දෙයක් නැහැ. හොඳේ. එහෙනම් 15ට උත්තරේ 1. හරි. ඕනෙම එක කෝෂය හරහානේ යන්නේ. 15ට උත්තරේ 1. හරි. බලන්න ඊළඟ එක 16ත් ඒකෙන් මෙනෙහන්නේ. ඉහත කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ නොගැනිය හැකි තරම් කුඩා. ඒ කියන්නේ මේක ප්‍රතිරෝධයක් නැහැයිලු. නම් කෝෂය තුලින් ගලන ධාරා. කෝෂයෙන් ගලන ධාරාව ඇත්තටම අහන. දැන් අපි මේ 3යි කියලා දාගෙන හැදුවට ඇත්තටම අහනවා කෝෂයෙන් ගලන ධාරාව. කොහොමද හොයන්නේ? මං කල්නුත් කිව්වා මේ එක්කෙනෙක් හරහා යන ධාරාව නෙවෙයි නහන්නේ. කෝෂය හරහා යන ධාරාවනේ. එහෙනම් මේ දෙන්නටම වෝල්ට් 12 හම්බෙනවනේ. ඇයි? සමාන්තරගතයි. එහෙනම් ඉස්සෙල්ලම් පුතේ මේ දෙන්නගේ සමකය හොයන්න ඕනේ. කොහොමද සමකය හෙව්වේ අපි? හරි සමකය කියන්නේ සමක ප්‍රතිරෝධය හොයන්න ඕනේ. හරි. සමක ප්‍රතිරෝධය කීයද? හරි. ගුණිතයේ බෙදීම එකතු. එක් වරක් 2 2යි මෙතන 3යි. ඔන්න සමක ප්‍රතිරෝධය. දැන් මේකට අපි දානවා පුතේ V සමානයි IR. හරි V සමානයි IR. එතකොට V දන්නවා 12. I දන්නේ නැහැ. R දන්නවා 2 යට 3. 3 මෙහෙට එනවා 2 මෙහෙට එනවා. I කීයද? 12 වරක් 3 බෙදීම 2. හරි. බෙදුවොත් 6යි 6 වරක් 3 කීයද? 10යි ඇම්පියර්. හරි. එහෙනම් උත්තරය තියෙන්නේ. මෙතන මොකක් හරි වැරද්දක් කියලා තියෙනවා. මෙතන 12 නෙවෙයි තියෙන්නේ නේ. 2. ඔන්න වැරද්ද. හරි 2 තියෙන්නේ. බලන්න ප්‍රශ්නයක් හොඳට කියවන්න කියන්නේ ඒකයි. හරි දැන් එහෙනම් 3 වරක් 2 මේ. I කියන්නේ 3 මෙහෙට එනවා. ඒතර 2 වරක් 3 මෙයා මෙහෙට. 2ට 2 කැපෙනවා. උත්තරේ කීයද ඇම්පියර්? 3. එහෙම උත්තරයක් තියෙනවා කීයද? උත්තරේ 3. 16ට උත්තරේ 3. 16ට උත්තරේ 3. හරි. හරි. ගාන හොඳට කියවන්න. දැක්කද වැරදුන හැටි? හරි. 17 බලමු. රූපවල දැක්වෙන පරිපත රූප සටහන අනුව පරිපතයේ ඇට වූ විට ABC යන සමාන බල්බ තුනේ දීප්තිය පිළිවෙලින් වැඩි වන ආකාරයට බල්බ දක්වා ඇත්තේ කවර පරිපතයේද? ඒ කියන්නේ A කියන බල්බ් එකට වඩා B කියන එකේ දීප්තිය වැඩි වෙනවා. B ට වඩා C ගේ දීප්තිය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට බල්බ ටික සෙට් කරලා තියෙන පරිපතය මොකක්ද කියලා අහන්න. දැන් අපි ගමු පරිපතය මෙහෙම. මෙයා B මෙතන A ට බලන්න අමතර ප්‍රතිරෝධකයක් හයි කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ මෙතන C
මෙන්න සම්බන්ධ කරා මෙතන කෝෂයේ තියෙනවා. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හරි. හරි. අපෙන් අහන්නේ Aට වඩා B ගේ දීප්තිය වැඩි වෙන්න ඕනේ, Bට වඩා C ගේ දීප්තිය වැඩි වෙන්න ඕනේ. හරි. හිතන්න මෙහෙම. හරි. මෙතනින් අපි හිතමු එනවා කියලා ඇම්පියර් 3ක්. හරි. අපිට කියනවා සමාන බල්බ තුනක්. මේ කියනවනේ සමානයි කියන එක අදහස්. මේ තුන් දෙනාගේ ප්‍රතිරෝධය වොට්ටගය වෝල්ට්ග ඔක්කොම සමානයි. හරිද? සමාන ප්‍රතිරෝධයක් තියෙනවා කියලා දැන් හිතන්න. එතකොට මෙයාගේ ඕම් 2යි නම් මෙයාගෙත් ඕම් 2යි නම් ප්‍රතිරෝධය මෙයාගෙත් ඕම් 2යි. සමානයි. හැබැයි මෙන්න මෙයාට අමතර එක්කෙනෙක් හයි කරලා දිනවා. හිතන්න මෙයාට ඕම් 1ක් හයි කරලා තියෙන්නේ කියලා. හරි. දැන් ඇම්පියර් 3 මෙතෙන්ට එනවා. ඇවිල්ලා මෙතෙන්ට ඇම්පියර් 3 ආවා. දැන් මේ ප්‍රතිරෝධය හිටියේ නැත්තම් දෙන්නගෙම දෙකින්ද 1.5 ගානේ දෙන්නට බෙදෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මෙතන ප්‍රතිරෝධය වැඩි. මෙතන ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් වැඩි ධාරාවක් යන්නේ ප්‍රතිරෝධය අඩු තැනින්. හිතන්න මෙතනින් එන ඇම්පියර් 2ක් යනවා. මෙතනින් ඇම්පියර් කීයද යන්නේ? 1ක් යනවා. හරි ගණන් කරලා හදන්නේ නේ නිකන් අපි මේක තියෙන විදිහට අගයන් ටිකක් දාගමු මේක ගන්න පැහැදිලි. ඒතකොට 2යි 1යි මෙතෙන්ට එනවා 2ක් මෙතෙන්ට එනවා 1ක් 2යි 1යි එකතු වෙලා මෙතනින් ආයෙ ඇම්පියර් 3ක් යනවා. දැන් බලන්න වැඩිම කරන්ට් එක යන්නේ C ගේ. එහෙනම් C ගේ දීප්තිය වැඩි. වැඩිම වෙන්නේ C ගේ. ඊට පස්සේ වැඩිම කරන්ට් එක යන්නේ A ගෙන් B ගෙන් ඇම්පියර් 2ක්. එහෙනම් B ගේ දීප්තිය ඊට වඩා අඩුයි. අඩුම කරන්ට් එක කියන්නේ ඇම්පියර් එක A ගෙන්. ඒ කියන්නේ A ගේ දීප්තිය අඩුම අඩුයි. එහෙනම් ඔන්න දීප්තිය වැඩි වෙනවා ABC කියලා. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? අපෙන් Aට වඩා Bට වැඩි Bට වඩා Cට වැඩි නේ. එහෙනම් උත්තරේ කීයද? 1. එහෙනම් කීයද උත්තරේ 1 17ට 1. හරි 17ට 1. හරි බලමු 18 විද්‍යුත් සන්නායකයක් පිළිබඳ පහත ප්‍රකාශ වලින් අසත්‍ය එක මොකක්ද? හරි අසත්‍ය එක බොරු එක. එහි ප්‍රතිරෝධය සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ A වැඩි වෙනකොට R කියන ප්‍රතිරෝධය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලයේ A අඩු වෙනකොට R කියන ප්‍රතිරෝධය වැඩි වෙනවා. එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා. එහෙනම් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන එක හරි. 2. එහි ප්‍රතිරෝධයේ සන්නායකයේ දිගට සමානුපාතිකයි බලන්න. දිග වැඩි නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග අඩු නම් ප්‍රතිරෝධයත් අඩු වෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. සමානුපාතික සම්බන්ධය. ඒකත් හරි. සන්නායකයේ සාදා ඇති ද්‍රව්‍ය අණු ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි. දැන් තඹ කම්බියක් නම් ප්‍රතිරෝධය අඩුයි. යකඩ වගේ ගන්න ප්‍රතිරෝධය ටික වැඩි. නිකල් වගේ ගන්න ක්‍රෝමියම් වගේ ගන්න තවත් ප්‍රතිරෝධය වැඩි. හරි. සන්නායකයේ උෂ්ණත්වයේ ප්‍රතිරෝධය කෙරෙහි බලපෑමක් නැහැ කියලා කියනවා. ඒක වැරදි පුතේ. සාමාන්‍ය සන්නායකයක් ගත්තොත් අපි උෂ්ණත්වයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධයත් අඩු වෙනවා සන්නායක වල. හරි? සන්නායක. පොඩි කාරණයක් කියන ඉලෙක්ට්‍රොනික පාඩමේදී උගන්වනවා අර්ධ සන්නායක. හරි. අර්ධ සන්නායකයක් ගත්තොත් මේ උෂ්ණත්වයත් එක්ක පොඩි වෙනසක් තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට එයාගේ ප්‍රතිරෝධය මොක වෙනවද? අර්ධ සන්නායක වල අඩු වෙනවා. මේ වෙන්නේ අර්ධ සන්නායක වල. හොඳයි. සන්නායක වල නේ පටල ගන්න එපා. ඒකයි දැම්මම කිව්වේ. ඒතර මෙතන තියෙන සන්නායකයක් ගැන බලපෑමක් නැහැ. කොට බලපෑමක් තියෙනවා. එහෙනම් උත්තරේ කීයද? 4 18ට 4.
හරි 18ට 4. බලන්න 19 හරි 19 මොකද කියන්නේ 19 R ප්‍රතිරෝධකයේ අන්තතර විභවාන්තරය හා ඒ හරහා ගලන ධාරාව යන දෙකම මැනගත හැක්කේ පහත කවර පරිපථයකද? ඒ කියන්නේ R කියලා ප්‍රතිරෝධකයක් තියෙනවා. එයා හරහා විභවාන්තරයයි එයා හරහා ගලන ධාරාවයි මනින්න ඕන. ඒතකොට බලන්න පරිපථයේ මේ වගේ ඇඳලා තියෙනවා. මෙතන කෝෂය තියෙනවා. මෙන්න R කියලා තියෙනවා. එතකොට අපි දන්න එකක් තමයි මෙයාගේ අග්‍රතර විභවාන්තරයේ මනින්න නම් වෝල්ට් මීටරයේ පුතේ සම්බන්ධ කරන්නේ මෙයාට සමාන්තරගතව මෙයා හරහා යන ධාරාව මනින්න නම් මෙයා විතරනේ මෙතන ඉන්නේ. ඒ නිසා මෙතෙන්ට ගත්තාම මෙතන හයි කරා මෙතන හයි කරා මෙතන හයි කරා මෙතන කොතන හරි මෙයාට ශ්‍රේණිගතව තමයි අපි ඇමීටරේ හයි කරන්න ඕනේ. හරි. එතකොට මෙන්න මෙහෙම සායි කරලා තිනවා. R ට ශ්‍රේණිගතව මීටරයත් R ට සමාන්තරගතව වෝල්ට් මීටරයත්. හයි කරලා තියෙන එකක් තමයි අපි ගන්න. එහෙම උත්තරයක් තියෙනවා 1. එහෙනම් පුතේ 19ට උත්තරේ කීයද? 1. හරි. 19ට උත්තරේ 1. හරි. 20 බලන්න. සමාන්තරගත ක්‍රමයට සම්බන්ධ කෙරෙනු ප්‍රතිරෝධ තුනක් දැක්වෙනවා. ප්‍රතිරෝධක තුනක් සමාන්තරගත ක්‍රමයට සම්බන්ධ කරලා තියෙන්නේ කොහෙද කියලා අහන්නේ. දැන් අපි ඉගෙන ගත්ත දැනුමත් එක්ක පළවෙනි එක බැලුව ගමන් පේනවා මේක එකිනෙකට ශ්‍රේණිගතයි. දෙවෙනි එකේ R2 R3 සමාන්තරගත හැබැයි R1 වෙනම තියෙන්නේ. ඒතකොට R1 කියන එක නා R2ට R3ට මොනගතයිද? ශ්‍රේණිගත. ඒතකොට තුන්වෙනි එකෙත් එහෙමයි. තුනම සමාන්තරගත නැහැ. R2 R3 ශ්‍රේණිගත. එහෙනම් හතරේ තමයි තුනම සමාන්තරගත නේද? තුනම සමාන්තරගත 4. එහෙනම් උත්තරේ කීයද? 20ට 4. හරි. 20ට 4. හරි. බලමු ඊළඟ එක 21. රූප සටහනේ දක්වා ඇති ඇමීටරයේ පාඨාංකයේ 0.4ද වෝල්ට් මීටරයේ පාඨාංකයේ වෝල්ට් 2ද වේ. R ප්‍රතිරෝධයේ අගේ අපෙන් අහන බලන්න. දැන් 96 ප්‍රශ්නේ ඇහුවේ මේක හයි කරන විදිහෙන් 97 එක ඒ විදිහට හයි කරලා ගානක් විදිහට දෙනවා නේද? හරි. බලන්න ඒක කියන්නේ පාස් පේපර් කරන්න. හරි. දැන් මේකේ තියෙන්නේ මෙහෙමනේ. මෙතන R තියෙනවා. සමාන්තරගත වෝල්ට් මීටරේ හයි කරලා තියෙනවා. නේද? කලින් ප්‍රශ්නේ හයි කරන්න කොහොමද කියලා. දැන් හයි කරලා දීලා අගයන් ටිකක් දීලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අපිට කියනවා මෙහෙම හයි කරාම ඇමීටරේ පෙන්වනවලු 0.4ක් මෙතන. ඒ කියන්නේ මේ හරහා 0.4ක ධාරාවක් යනවා. පුතේ වෝල්ට් මීටරේ හරහා ධාරාව ගලන්නේ නැහැ. මොකද වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය අනන්තයක් කියලා අපි කියන්නේ. කියන්නේ එච්චරකට ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක හරහා කිසිම ධාරාවක් යන්නේ නැහැ කියලා අපි හිතනවා. හරි. ඒතර වෝල්ට් මීටරේ මෙතන වෝල්ට් 2යිලු. ඒ කියන්නේ මේ දෙපැත්තේ විභවාන්තරයේ වෝල්ට් 2යි. එහෙනම් අපිට දාන්න තියෙන්නේ මොකද්ද? V සමානයි IR. V 2යි I 0.4යි R. R කියන්නේ 2 බෙදීම 0.4. දශම ස්ථාන නැති කරන්න 10න් ගුණ කළොත් මෙතන 20යි මෙතන 4යි. එහෙනම් R කියන්නේ ඕම් කීයද? 5යි. උත්තරේ කීයද? 4. 21ට 4. හරි. බලන්න ඊළඟ එක. හරි. සමාන ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ලැබෙන සමග ප්‍රතිරෝධය
ඒවා සමාන්තරගත කළ විට ලැබෙන සමක ප්‍රතිරෝධයෙන් කියුනේ. මොකක්ද අහන්නේ? සමාන ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. අපි කැමැති අගයක් දාගමු මේවට. මෙතන ඕම් 2යි මෙතන ඕම් 2යි කියමු. දෙකක් සම්බන්ධ කළ විට ලැබෙන සමක ප්‍රතිරෝධය. සමකය කීයද? R කීයද? 2 ධන 2 කීයද? එහෙම 4යි කියලා ටක් ගාලා ලියා ගන්න ඕනේ. හරි. ඒ දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ කරපු දෙකම සමාන්තරගතව සම්බන්ධ කරනවා. දැන් සමකය කීයද? ගුණිතයේ බෙදීම එකතුව. 4 බෙදීම 4 කීයද? ඕම් 1යි. හරි. හරි. අපෙන් අහන්නේ සමාන ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට ලැබෙන සමක ප්‍රතිරෝධය. ඔන්න 4 ආවා. ඒවා දෙකක් සමාන්තරගතව සම්බන්ධ කළ විට ලැබෙන සමක ප්‍රතිරෝධය වගේ කී ගුණද? මේ වගේ කී ගුණයක්ද මෙයා? කී ගුණයක්ද? 4 ගුණයක් නේද? එහෙනම් උත්තරේ කීයද? උත්තරේ කීයද? 4. 4 කියන්නේ 4 ගුණයනේ. එහෙනම් උත්තරේ කීයද? 22ට 4. නේද? 22ට 4. සන්නායක බලන්න 23 හරි 23 බලන්න සන්නායකයක ඔස්සේ විද්‍යුත් ධාරාව ගලන විට විභවාන්තරය සහ ධාරාව අතර ඇති සම්බන්ධතාව පළමුව පෙන්වා දුන් විද්‍යාඥයා කවුද? ඕම් කියන එක නේද? එහෙනම් උත්තරේ 1. හරි 24 විභවාන්තරයේ ධාරාව සහ ප්‍රතිරෝධයේ මනින ඒකකවල සංකේතය. විභවාන්තරයේ මනින වෝල්ට් V, ධාරාව මනින ඇම්පියර් A, ඕම් ප්‍රතිරෝධය. එහෙනම් උත්තරේ කීයද? මේ තුන පිළිවෙලට තියෙනවා අංක 3 නේද? 24ට 3. හරි 25 විද්‍යුතය පිළිබඳව පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය. වැරදි එක අහනවා. හරි වැරදික මොකද්ද? කම්බියක දිග වැඩි වෙන විට එහි ප්‍රතිරෝධය වැඩි වෙයි. අපි 18 වෙනි එකෙත් කතා කළා. ඒක හරිනේ. සායදා ඇති ද්‍රව්‍යයේ වර්ගය අනුව කම්බියක ප්‍රතිරෝධය වෙනස් වෙයි. ඒකත් හරි. 18 දී කතා කළා. 95 එක බලන්න මේ 2001 එකයි. කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑමක් නැත. එහෙනම් වැරදි ඒකනේ. එහෙනම් උත්තරේ කීයද? 3. බලන්න 4 කම්බිය සිහින් වන විට එහි ප්‍රතිරෝධයද වැඩි වෙයි. මොකද මේ සිහින් වෙනවා කියන්නේ? දැන් මේක මහතයි. මහතයි කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි. හීනී කියන්නේ හරස්කඩ වර්ගඵලය අඩුයි. එතකොට මෙතන R අඩුයි. මෙතන R වැඩි. sorry. මෙතන A වැඩි. R අඩුයි. මෙතන A අඩුයි. R වැඩි. ඒ කියන්නේ වර්ගඵලයේ අඩුයි. ප්‍රතිරෝධය වැඩිම හීනි. මේක මහතයි. මහතයි කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කියන එක. එහෙනම් උත්තරය උෂ්ණත්වයේ බලපෑමක් නැහැ කියන එක 25ට උත්තරය 3. හරි. ඔවත් උලුවට දාගන්න. හරිද පුතේ? හරි. එහෙනම් අපි අද මේ ඉරිගහන ප්‍රශ්න 25ක් කතා කළා. පැයකට ආසන්න කාලය. පැයකට වඩා ටික වැඩියෙන් ගිහින් තියෙනවා. හොඳට බලන්න දෙතුන් ගමනක් බලන්න විභාගයට යන්න කලින් වාර විභාගයක් වේවා O-level විභාගෙ වේවා හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ 25 හොඳට අධ්‍යයනය කරලා. තව ප්‍රශ්න 20ක් විතර අපි තව වීඩියෝ එකකින් කතා කරනවා. හරිද? ඒ හින්දා මේ ටික 3-4 ගමනක් බලලා දැනුම අවබෝධය කියන එක තහවුරු කරගන්න මේ වයන තර්ක අඳුර ගන්න ගාන හොඳට කරන්න පුළුවන් පුතේ. හරි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට කරන්න. අපි රචනා ප්‍රශ්න කිහිපයක් පන්ති කතා කරලා තියෙනවා. හරි මේකෙනුත් විභාගයට ආපු රචනා ප්‍රශ්න කිහිපයක් අපි කතා කරමු. ඊට පස්සේ ඒවත් නැවත නැවත බලන්න. දැන් මේ සැරේ විභාග ලියන දුවල පුතාලට නම් බොහොම ටික කාලය තව විභාගෙට තියෙන්නේ. හින්දා ඉක්මනට මේ තියරි බලාගෙන යන්න. හරි පාඩම් කරනවා කියලා පොත දිහා බලන් ඉන්නවට වඩා නේද? ඔයාලා පොත දිහා පැයක් බලන් ඉන්නකොට බලන් ඉන්න දැනුමට වඩා දැනුමක් මේක පැයක් දෙකක් අරගෙන බැලුවොත් මේ ගන්න පුළුවන්. හරි ඒතර පළවෙනි පාර වාට පැයට වඩා යයි මේකට. මොකද ගණන් ටික තනියෙන් හදලා තියෙන්න ඕනේ. ඒවා හරි වැරදි බලා ගන්නවා. ගාන හදන අතර නේද? ගණන් 5ක් විතර හදලා හරි වැරදි බලන්න. කම්මැලි නැහැ නේද? ඒතර තමන් වැරදුන තැනත් තමන්ට මතකයි. ඒකත් නිවැරදි කරගන්න පුළුවන්. ගණන් 20 ගානම හදලා හරි වැරදි බලන්න කිව්වොත් තමන් ගත්තු තර්ක තමන්ට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා
ගානට ගණන් 5 හරි හදා නේද මේක දැනුම එකතු කරගන්න අවබෝධය වැඩි කරගන්න. හරි අතාරින්න එපා. ලකුණු දශමේ හරි එකතු කරන්න. A එකක් B එකක් ගන්න පුළුවන්. විද්‍යාවට A එකක් B එකක් කියනගෙන සුපිරි. හරි AB ප්‍රතිශතය අඩුයි ගොඩක් විද්‍යාවේ. ඒ හින්දා එහෙම හිතන්නවත් එපා නේද? ලෝක ඉදිරියේ දකින්න විද්‍යාව කියන විෂය වැදගත්. ඒ හින්දා පුතේ ගැම්මෙන් මේ වැඩේට බැහැලා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි අද කරේ එතකොට ධාරා විද්‍යුතයේ පාඩමේ ඉරිගහන ප්‍රශ්න 22ක් 22 නෙවෙයි 25ක්. එතකොට ඒ ටික තිබුණේ මොන පිටුවලද? 42 43 44 කියන පිටු ටිකේ. හරිද? හරි ඒ ටික හොඳට කරන්න. හරි කිසි දෙයකට බය වෙන්න එපා. හරි එහෙනම් ආයිබෝවන්